හිතන්න අපි টয়ලට් එකට ගිහින් චූ කරන්න පටන් ගන්නකොට අපි මේ මොන කලබලකාරී තත්වයක ආවත් කෑ ගගා හරි මම ඉන්නම් ඉක්මනට එන්න කියලා එහෙම ආවට චූ කරන්න පටන් ගන්න වෙලාවේදී අපි බරපතල මානසික ඒකාග්‍රතාවයකට මුළු ලොව අමතක කරනවා. හරි? එකම සිහිය දැන් ඔන්න චූ කරනවාමයි. මම චූ කරනවාමයි. හරිද? එතෙන්ට ඇවිල්ලා වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ එක එක කතා කරනවා. ඉතින් මට දැන් හැන්දෑව කාගේ කොන්ද නා එහෙමද? එතකොට මහා කාලකන්ණි යාළුවෙක් අපිට ඇන්න කියා. චූ කරනවද? එතකොට මට කියහන් අර සංසුම් බව මොකද වෙන්නේ? නැති වෙලා ප්‍රත්‍යානුවේගීකින් මාරු වෙනවා මොකේද? අනුවේගීයකට. මුත්‍රාශය හිස්වීම නිෂේධනය. එහෙම්මම නතර වෙලා. බිඳුවක් දෙකක් පණී එච්චරයි. හරි? අන්න ඒක ගැනයි මේ කියන්නේ. දැන් බලන්න ප්‍රත්‍යානුවේගී එකේ ඒ පැත්තේ මුත්‍රාශය හිස්වීම මොකද්ද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? දිරි ගන්නවල. දැන් මේ දෙක තේරුණාද? ඊට පල්ලේ එකක් තියෙනවා අපි ඒක දැම්ම කතා කරන්නේ. අපි ප්‍රත්‍යානුවේගී පැත්තට යනවා මේකේ අනිත් පැත්ත වෙනවද කියලා බලන්න. බලමු. අභ්‍යන්තර අවයව මත ක්‍රියාව. ඇසේ කණේනිකාව සංකූචනය කරනවා. මොම හුරතල් විදිහට තමයි යන්නේ. හරි? සංකූචනය කරනවා. ඊළඟට කේත ග්‍රන්ථි ස්‍රාවය උත්තේජනය. පෙනහළ තුලදී ශ්වාසනාලිකා සංකූචන හොත්තටම හුරතල්. හරි? ඊළඟ එක හෘද ස්පන්දනයේ වේගය අඩු කරලා දානවා. ආමාශය සහ ශුද්‍රාන්තරයේ ක්‍රියාවලිය උත්තේජනය කරනවා. අන්න දැන් දිරවනවා දාගෙන. දැන් හොඳ සංසුන්ව ඉන්නකොට තමයි එතකොට මේ ආහාර මාර්ග ක්‍රියාවලිය ටික පටන් ගන්නෙ. පැහැදිලිද? එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. ඊළඟට අග්න්‍යාශය ක්‍රියාවලිය උත්තේජනය. පිත්තාශය ක්‍රියාවලිය උත්තේජනය. මුත්‍රාශය හිස්වීම දැන් තේරෙනවද වැඩේ? ඔන්න දැන් සෙට් එකක් ආවා. මොනවද හලෝ මේ යටම තියෙන්නේ? අපි බලමු. ප්‍රත්‍යානුවේගීකේ පල්ලෙහාම තියෙන එකක් මොකක්ද? ලිංගේන්ද්‍රිය. ලිංගේන්ද්‍රියන් මොනවා වීම දිරි ගන්නවද? උද්ගමනය වීම දිරි ගන්නවා. Finally we came හොඳ පොයින්ට් එකකට. ලිංගේන්ද්‍රියන් උද්ගමනය වීම දිරි ගන්නවා. මොකක්ද කොහේ තියෙනේවද ඒ? දැන් මේක ගොඩක්ම මේ පිරිමි අයට තමයි අදාළ වෙන්නේ. ඒතකොට පිරිමි ඇයි hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? හරි? මේ ලිංගේන්ද්‍රයන් උද්ගමනය වෙනවා කියන අපි හිතමු ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ගැනයි මේ කතාව. හරි? දන්නවද? එහා එක බලන්න එපා. දන්නවා කියලා මං හිතනවා. ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ගැනයි මේ කතාව. එතකොට ශිෂ්ණය ප්‍රාණවත් වන්නේ එහෙනම් කලබලකාරී තත්ත්වවලද සංසුන් තත්ත්වවලද? කොටිම ගොත් අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගී. ඒ හින්දා ඒ වෙලාවට බය කරන්නේ මේ බලු වැඩ කරන්න එපා. හරි? ඒ වෙලාවට සංසුන්ව ඉන්න ඕන පිරිමියක්. මේ බොහොම ලස්සනට වැඩේට සෙට් වෙලා හැයගගා ආකල් දෙන්නේ අරු ඉවරයි. උගේ කණීනිකත් ලොකු වෙලා හරි? ඒ හින්දා බය වුණොත් දැන් මේක තමයි සමහර පිරිමි අයට තියෙන සමහර ගැටලුවක්. සමහර අය ලිංගික ක්‍රියාවලියේදී දැන් මෙහෙමනේ. දැන් මේවා ඔන්ලයින් යනවා. ලයිව් ගියාම මේ රටේ ඉන්නවා අඩුවෙන් ඉගෙන ගත්තු. එක්ක ඉගෙන ගන්න බැරි. එක්ක මොලේ ඇති නමුත් එතන නැති. මෝඩ මීහරක්. ඒ හරක්ට පේන්නේ මෙන්න මුතුකල කුණුහරුප කියනවා. කුණුහරුප කියනවා නෙමෙයි අකෝ මේකේ තියෙනවා පල්ලෙහා ඕක.
එතකොට ඒක මම කියලා දෙනද කවුද කියලා තියන්නේ? අනිත් එක මම ශිෂ්ණයට නොකිය රොකට් එක කියන්නේ. කුණුහර පහන් දෙපා මගින් ඇත්තද? දැන් අහගන්න. සමහර පිරිමි අයට ඒ ලිංගික එක්වීම වෙන වෙලාවට ඌට එනවා අමුතු බයක්. ඒක මේ එළියෙන් පේන්නේත් නෑ. ඌ එක්සයිට් වෙනවා. තේරුණාද ළමයි? ඇත්තටම ඌට ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නේ නැත්තේ නෑ. හැබැයි ඒ වෙලාවට නෑ. වෙන වෙලාවවල මු යනවා කාලදුවක් කොහොමද ආවේ වගේ. හැබැයි ඒ වෙලාවේ නෑ. එතකොට අන්න ඒ අයට ඒ මොහොතේදී මේ අනුවේගී එක පාලනය වෙන්න ඌමනා බෙහෙත් ප්‍රතිකාර තියෙනවා. ඒවට යොමු වෙන්න ඕන. මම මේ කියනවා හොඳට ඔළුවට දරා ගන්න. මට මේ එළියේ ගෝතයට උත්තර දෙන්න වෙලාවක් නැහැ. මේ අපි ඉගෙන ගන්නකොට අපි ඔයාලා මෙතන ඉගෙනගෙන එළියට යනවනේ. ඒ ළමයෙකුට දෙන්න ඕන හොඳම විදිහටයි මම මේ කරුණු ටික ඔළුවට දාන්නේ. ආයේ පොත් දිග අරගෙන බලන්න. උඹලා ඒ කාලේ පොත දිග අරින්නේ. ලෙඩක් ඇවිල්ලා මේක කෙනෙකුට ටියුට් එක හොයන්නද? ඔළුවේ තියෙන්නේ බෑ. එතකොට ඒක ඒ මොහොතේදී බලන්න මේක තියෙනවා මේක තියෙනවා බය දන්නේ නැහැ ඒක තියෙනවද? ඒක බි ඇවිල්ලා මේක ගම යකින්න වගේ බය වේදෙනවා. එතකොට ඉතින් මේ කරන්න දෙයක් නැහැ තමයි හරි. අම්මෝ ඔගේ ආත්මාවෙන් ග්ලූකෝසොත් ගිහින් වෙන්න ඕන ඔක්කොම මේ. කටේ කෙල හැදලා දාඩියක් දාන්න. දැන් සිද්ධිය තේරුණාද? පැහැදිලිද? එතකොට බය වෙලාවේදී ලිංගේන්ද්‍රිය උද්ගමනය වෙන්නේ නැහැ. කොයි වෙලාවේද ලිංගේන්ද්‍රිය උද්ගමනය වෙන්නේ? සංසුන් වෙලාවටයි. දැන් ඕක මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් තියෙනවා. සත්තු පවා ලිංගික චර්යාවකට කලින් පොඩි රිලැක්සේෂන් එකක් දෙනවා. රිලැක්ස් පීරියඩ් එකකට එනවා. දැන් බලන්න බල්ලා. හරිද? බැල්ලි වටේට කැරකි උඩු බුර ඉඳලා අනිත් බල්ලෝ එක පොඩි වලියක් එහෙම දාලා බැල්ල දිහා බලන් ඉඳලා ළඟට ගිහින් එහෙම තමයි මේකට එක පාට ගොම්බල්ලෙක් වගේ ඇවිල්ලා මේකට මේව වෙන්නේ. දැන් බලන්න හරක්. ඇත්තම හරක් මේ සිද්ධියට කලින් එළදෙන ළඟට යනවා. ළඟ ඉන්නවා. නිකන් නාවට තනකොළ කනවා වගේ පෙන්නනවා. ඇඟේ ගෑවෙනවා. හරිද? ඊට පස්සේ මේ හොම්බෙන් ඒ එළදෙනගේ හොම්බ පොඩ්ඩක් ඔහොම පොඩි ටච් එකක් දානවා. මේ ඔක්කොම කියන්නේ අපි කියනවා ලව් මේකින් කියලා. මේ ඔක්කොම වෙන්නේ මොන පද්ධතිය ගන්නද? ප්‍රත්‍යානුවේගී ගන්න. ඒ මාර දෙයක්. දැන් උම්පවා මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ගැන යම් දැනුමක් තියෙනවා. එතකොට මේක තේරුණාද වැඩි? උත්තේජනය. දැන් ඔන්න චූ කරන්න ඕන වුණාම සංසුන් වෙන්න ඕන. දුවද එහෙම නෙමෙයි. මුත්‍රාශේ හිස්සීම දිරිගන්වයි. දැන් අපි එනවා පල්ලෙහා මේකට. මොකද්ද මේ තියෙන්නේ? පල්ලෙහාම මොකද්ද තියෙන්නේ? ලිංගේන්ද්‍රියන්. හරි? උද්ගමනය වීම දිරිගන්වයි. දැන් මේ ලිංගේන්ද්‍රියන් උද්ගමනය වෙන්න වැඩිපුරම මේක පිරිමි පැත්තටනේ මේ බර වෙන්නේ. හරිද? නේ? දන්නේ වගේ ඉන්න එපා. දැන් මේක තේරුණාද? මොකක්ද නික සම කරන්නේ? යකෝ මේක මේ හරි කතාවන්නේ මේක. ලිංගේන්ද්‍රයන් උද්ගමනය වෙන එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. හරි? එතකොට දැන් ওই පිරිමියාගේ ශිෂ්ණයේ ප්‍රාණවත් වීම වගේ එකක්. හරි මේවට කෙටි වචන තියෙනවා මම ඒවා කියන්නේ. එතකොට ශිෂ්ණයේ ප්‍රාණවත් වෙනවා එකක්. මේ බය වෙලා ඉන්නකොට වෙයිද? වෙනවා. අමුතු එකෙන්. එතකොට ශිෂ්ණයේ ප්‍රාණවත් වෙනවා වගේ එකක් බය වෙලා තැතිගැන්මෙන් ඉන්න වෙලාවේදී වෙන්නේ නැහැ. ඒකට සංසුම් බව වුණ. ඒක තමයි දැන්
ඔයාලා ඉගෙන ගන්නකොට පශු වෛද්‍යම ගියාම මේක හොඳ මේකෙන් ඉගෙන ගත්ත එකේ රීප්‍රොඩක්ටිව් සිස්ටම් එක කරද්දී ඒක තියෙනවා මේ එක එක සත්තුන්ගේ රීප්‍රොඩක්ෂන් බිහේවියර්ස්. හරිද? හැසිරීම. එතකොට එක එක ඒවා තියෙනවා. හරි ජොලි ඉතින් ඉගෙන ගද්දී. හරිද? දැන් ඔය පූසෝ එහෙම තමන්ගේ භාර්යාවගේ බෙල්ල හපාගෙන තමයි මේ ලිංගික ක්‍රියාවේ නිරත වෙන්නේ. ඒ ගෑණි විඳින දුකක්. ඒක දැක්කම දුක හිතෙනවා හරි. දැන් සමහර සත්තු ඉන්නවා මට දැන් මතක නැහැ. ඒ ගෑණි හපා ගන්න අරුවගේ බෙල්ල. දැන් හරි පටන් ගන්න. හරි. අරුව මර බයෙන් වැඩේ සෙට් වෙලා යනවා යන්නේ. ඒ වගේ තියෙනවා. දැන් ඔය හරක් වගේ ඇත්තම හරක් වගේ ඒ ලිංගික ක්‍රියාවට එන්න කලින් පොඩ්ඩක් නිකන් ළඟට යනවා බලනවා ඇඟේ ගෑවෙනවා ඇත්තටම මං කියන්නේ මේ බෙල්ල පොඩ්ඩක් ගිහිල්ලා අතුල්ලනවා ඒ සිද්ධි වලට අපි කියනවා ලව් මේකින් අයියෝ මෝට මේ අනුවේගී පද්ධතිය එතකොට මේ වෙලෙත් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ දැන් ලව් මේකින් තමයි යන්නේ හරිද එතකොට දැන් ඒකදි වෙන්නේ ළමයි ඒ ලිංගික ක්‍රියාවට සූදානම් වෙනවා ඒ දෙන්න. දැන් ඒකදී ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඒ ගෑනු කෙනාගේ ස්ත්‍රී පාර්ශවයේ යෝනි මාර්ගය තෙත් වෙනවා. ශ්‍රාව ඇවිත් අදින්නුනේ. පුදුම උද්‍යෝගයක් මුඩ තියෙන. පුදුම උද්‍යෝගයක් නෙමේක. එතකොට මේ ඔන්න ඒ මොකද යෝනි මාර්ගයේ අර මේ ඝර්ෂණය අඩු වෙලා හානි වීම අඩු වෙන්නේ. හරි? එතකොට ඒ කියන්නේ ලිංගික ක්‍රියාව පහසු වෙන සංසර්ග ක්‍රියාවලිය. එතකොට වෙන්නේ පිරිමි කෙනාගේ අන්න ඔළුව සංසුන් වෙනවා දැන්. ඒ සංසුන් භවෙන් තමයි ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නේ. පැහැදිලිද? ඒතර ඒ සංසුන් බව නැත්තම් පිරිමි කෙනෙක්ට සමහර ශිෂ්ණේ ප්‍රාණවත් වෙන්නේ නැහැ. සමහර අයගේ ඒක ලෙඩක් විදිහට එනවා. ඒ කියන්නේ යා ලිංගික ක්‍රියාවට යනකොට මානසිකව බය වෙනවා. සමහරට දැක්කම බය වෙනවා නේද? රෙද්ද ගලව ගම මලයක් ආවා. අනුවේගී නෙවෙයි ඇඩ්‍රිනලින් විදිනවා මොකද? හරි? හැන්දත් පෙරලගෙන වැටිලා. හරි. එහෙම වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ සාමාන්‍ය එක. සාමාන්‍ය. ඒක වුණොත් දැන් මට කියන්න. එහෙම වුණොත් එයාගේ මනෝභාවය එයා බර වෙන්නේ ප්‍රත්‍යානුවේගී පැත්තටද අනුවේගී පැත්තටද? අනුවේගී. අන්න ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නේ නැහැ. එන්න මේ ප්‍රශ්නේ අඳුන ගන්න. හරිද? ඊළඟට මේකට තව මට කියන්න දෙන දෙයක් තමයි දැන් ඒක තේරෙනවද මේම? දැන් ඔන්න ලිංගික ක්‍රියාවේ ඒ අවස්ථාව එළඹෙද්දී පිරිමියා බය කරලත් බෑ කකා. ඌ කෙලින්ම අනුවේගී පැත්තට යන්නේ එතකොට. හරි? එක්ක පහර දෙනවා එක්ක පලා යනවා. දෙකෙන්. නේ? හරි මේ අහන්න. ඊළඟ දැන් ඔන්න ඒක තේරුණාද සීන් එක? ලිංගේන්ද්‍රිය උද්ගමනය වීම. ඊළඟ දැන් ෂේප් එකේ අනිත් පැත්තට බලහල්ලකෝ. අනුවේගී කොටස. ඒකෙත් යට තියෙනවනේ අමුතු එකක් හිඟි බිරිස්. මොකක්ද ඒ තියෙන්නේ? ශුක්‍රාණු මුදා හැරීම සහ යෝනි මාර්ගයේ සංකෝචන දිරිගන්නවයි. යෝනි මාර්ගයේ සංකෝචන වෙනවද? ඔව්. යෝනි මාර්ගයේ සංකෝචන වෙන්නේ කොයි වෙලාවෙද? සංසර්ගයේ වෙලාවෙ නෙමෙයි. ඒක දැන් ඔලින් අයින් කරන්න ඕන. සංසර්ගයේ වෙලා යෝනි මාර්ගයේ සංකෝචන මල මගුලක් නෙමෙයිනේ. නේද? එහෙම වෙලා බෑ. එහෙම වෙලා ඒව බලු වැඩ. හරි? ඒව බලු වැඩ. යෝනි මාර්ගයේ සංකෝචනය වෙන්නේ ප්‍රසූතිය වෙලා වෙයි.